අපේ තාත්තට ඩිෆෙන්ඩර් එකක් තියෙනවා. ඩොලර් ලක්ෂ කෝටියකට වඩා ගණන්. කෝටියකටත් වඩා ගණන්. තානර නංගිට පහයි. ඒකේ තියෙනවා ජීප් එකේ තියෙනවනේ හැම ඔප්ෂන් එකම. වෙනේ උන්ගේ තාත්තලාට වාහන තියෙනවද? අනිය ඇත්තමයි උන්ට කොයිද ඩිෆෙන්ඩර්? උන්ට තියෙන්නේ 3 wheel. උදාහරණයකට 3 wheel එකක් ගමුකෝ. 3 wheel එකේ තියෙන්නේ වාහන මෝටරයක්ම තමයි. අපේ අප්පොච්චට තියෙන්නේ ලෑන්ඩ් මාස්ටර් එකක්. තෙල් ගහන්න ඕනේ නෑනේ. V8 එකක් තියෙන්නේ. නෑ. මලදී අපේ තාත්තා ගාව තිබුණේ Kia Sorento එකක්. අපි අප්පට හොන්ඩා ජුලෝල එකක් තිබ්බලු. උඹේ බාප්පලු එක හේතුවේ. හැමෝම දැනටමත් දන්නවා තාත්තලා ගාව තියෙන ඩොල්ෆින් වෑන් කියලා. දැන් උඹලා තාත්තලා වාහනේ නැද්ද? හරියක් තිබුණා අපිට. නෑ මට හරියට කියපන්. ඔයාගේ තාත්තට බෙන්ස් කාර් එකක් තියෙනවද? අපේ තාත්තට බෙන්ස් කාර් එකක් කරන් දුන්නේ විජය රජුරුව ලංකාවට ආපු කාලේ. ඔයාගේ තාත්තා ගාව තියෙන ටෙස්ලා එකක් නේද? ඉස්සර එකක් තිබුණා. දැන් තියෙන්නේ පැන්ඩා ක්‍රොස් එකක්. ඔයාගේ තාත්තා මොනවද? මං කියන්නේ. මරට ගන්න තියෙන තාත්තා. කොහොමද කියන්නේ? මං දැකලා තියෙනවනේ මරට. මං දන්නා. තාත්තිය ලොන් යනවා දැකලා තියෙනවා මම. මං දන්නම නෑ. බරු කියන්න එපා. මං